එංගලන්තය සමග මේ දිනවල පැවැත්වෙන පන්දුවාර 2020 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක සඳහා යළිත් කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට කැඳවීමට නියමිතව ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබෙනවා. දිගින් දිගටම දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්눔 කරන මැදපෙළ දියාරු පිතිකරණයට විසඳුමක් ලෙස යළිත් ඔහුව මෙලෙස කණ්ඩායමට කැඳවීමටයි තීරණය කර ඇත්තේ. කුසල් පෙරේරාද සැලකිය යුතු දක්ෂතා අතර නොසිටි බැවින් මීට පෙර ඔහුව කණ්ඩායමෙන් ඉවත් කෙරුණු නමුත් මැදපෙළ අර්බුදයට විසඳුමක් ලෙස ඔහුව යලි කණ්ඩායමට කැඳවීමට පියවරගෙන තිබෙනවා. මේ අතර ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයටද අවසන් මොහොතේ ප්‍රබල වෙනස්කමක් සිදු කර ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කළා. ඒ අනුව මෑතකදී දීර්ඝ කාලයකට පසුව T20 සංචිතයට කැඳ වූ ධනංජය ද සිල්වා සංචිතයෙන් නිරපීමටයි තීරණය කර ඇත්තේ. පිතිකරුවෙකු ලෙස ඔහුගේ දක්ෂතා ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව ඔහු වෙනුවට කමිදු මෙන්ඩිස් ලෝක කුසලාන සංචිතයට නම් කර ඇති බවයි වාර්තා වන්නේ. චරිත් අසලංක 2024 ඔක්තෝබර් 13 වෙනිදායෙන් ලබාගත් අර්ධශතකයෙන් පසු අවුරුදු 1 මාස 3 දින 18කින් තවමත් T20 පිටේදී අර්ධශතකයක් ලබාගෙන නැහැ. එදින සිට චරිත් ඉනිම් 22ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී චරිත් ලකුණු 30කට වඩා රැස් කර තිබෙන්නේ ඉනිම් දෙකකදී පමණයි. එම ඉනිම් 22 තුලදී ඔහු රැස් කළ ඇත්තේ ලකුණු 264ක් පමණයි. කෙසේ වෙතත් ඔහුගේ පිත්ත ක්‍රියාත්මක වනතුරු බලා සිටීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ. කමිටු මේ දිනවල එංගලන්තයට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය සඳහාද නම් කර නැහැ. එංගලන්ත තරගාවලියට නම් කර සිටි ප්‍රමෝද් මදුෂාන්ට ලෝක කුසලාන සංචිතයේ ඉඩක් වෙන්න නැහැ. අවසන් මොහොතේ සිදු කරන පිතිකරණාංශයේ මෙවැනි වෙනස්කම් තුලින් පෙනුම් කරන්නේ කණ්ඩායමේ අවසන් 11 දෙනා තෝරා ගැනීමට තවමත් තේරීම් කමිටුව අසමත් වී ඇති බව නොවන්නේද. ලෝක කුසලානය සඳහා සියලු ක්‍රිකට් ආයතන විසින් සිය සංචිත ඊයේ දිනේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත බාර දීමට නියමිතව තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් සිය සංචිතය මාධ්‍යට නිල වශයෙන් නිවේදනය කර නැහැ. කෙසේ වෙතත් මේ වන විට සඳහන් වන පරිදි නම් කිරීමට නියමිත ශ්‍රී ලංකා 2020 ලෝක කුසලාන සංචිතය මෙසේ. නායක දසුන් ශානක, පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිදු මෙන්ඩිස්, චරිත් අසලංක, ජනිත් ලියනගේ, පවන් රත්නායක, වඩිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, එෂාන් මාලිංග. මෙම සංචිතය පිළිබඳව ඔබේ අදහස අපට කමෙන්ට් කරන්න. දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් ලෝකයේ උණුසුම් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට ස්පෝර්ට්ස් කවුන්ටර් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.